Hi guys, මේ අපේ පළවෙනි vlog එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. මම දවින්, මේ මගේ wife අන්දිලා. අපි දෙන්න මේ YouTube channel එක start කරේ අපි කරන travel trips share කරන්න. ලස්සන memories ටිකක් record කරගන්න. අපේ පළවෙනි trip එක සීගිරිය. දවස් 3ක් අපි මේ stay එක කරනවා. මේ trip එකේදී අපි සීගිරිය ගල climb කරන්න, දඹුල්ල රජමහා විහාරය බලන්නත් යනවා. ඒ වගේම Jetwin high tea එක enjoy කරන්නත් village tour එකක් කරන්නත් plan කරලා තියෙනවා. guys මේ වෙද්දී උදේ 6යි හරිම ලස්සන sunset එකක් ඔයාලට ඈතින් පේනවා. අපි දෙන්නගේ ආසම කෑම තමයි චිකනුයි පරාටයි කන්න. ඉතින් අපි ලස්සන කඩේක නතර කරා. හරිම රහයි බඩ පිරෙන්න කෑවා. ඉතින් ඉතින් අපි උදේ කෑම කාලා දැන් මේ ඔයාලට පේන්නේ අපි ඉස්සරහට සීගිරිය පැත්තට drive කරගෙන යන ගමන් මේ දෙපැත්ත හරිම ලස්සනයි. ඉතින් guys ඇත්තටම කියනවා නම් මම පොඩි කාලේ සීගිරිය 3 පාරක් ගිහිල්ලා දිනවා. නමුත් උඩටම climb කරලා නැහැ. ඉතින් මේක තමයි මගේ first time මම සම්පූර්ණ hike එක කරන්න යන. හරිම excited මට. ඉතින් මේ පාර මගේ wife ඉන්නවා මාත් එක්ක මේ hike එකට යන්න. Yeah. Ryan naman yan? Huh? Guys, අපි සීගිරියට ඇවිල්ලා ඉන්නේ. මෙතන මහරම ලස්සනයි.
ඉතින් ගයිස් මේ වෙද්දි වෙලාව උදේ 6:00 විතර වගේ ඇති. ඉරාව චුට්ටක්වත් නැහැ. හරිම සනීප වෙදර් එක, කූල් වෙදර් එක. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් සීගිරි නගිනවා නම් අනිවාර්යෙන් උදේ 7ට කලින් නගින්න. ඒ වගේම අමතක කරන්න එපා කම්ෆර්ටබල් ෂූස් අරන් යන්න. මේ බලන්න අපිට පොඩි යාළුවෝ දෙන්නෙකුත් අපි මගේ යද්දි හම්බුණා. පේනවා නේද guys comfortable shoes දාගෙන නැතුව ගියාම කකුල් පෙරලෙනවා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් comfortable shoe එකක් දාගෙන යන්න උඩ නගිද්දී. මොකද steps හරිම steep steps තියෙන්නේ. guys ඉතින් ඔයාලටත් මොන හරි injury එකක් වුණොත් මෙතනදී අනිවාර්යෙන් එතන සිංහපාදය ළඟ first aid unit එකක් තියෙනවා. ඒක free of charge. ඔයාලත් එතනට මොන හරි කරදරයක් වුණොත් අනිවාර්යෙන් යන්න අමතක කරන්න එපා. guys ඉතින් ඔයාලට මේ පේන්නේ අපි පල්ලෙහාට බහගෙන යන්නේ සීගිරි අප්සරාගේ චිත්‍ර ටික බලන්න. එතන හරිම ලස්සනයි. එතන කලර්ස් මාරම ලස්සනයි. එළියේ view එකත් පුදුම ලස්සනක් තියෙන්නේ. හරිම නිදහස් කපල් එකකට ඉඳගෙන ඉන්න තැනක් මෙතන පල්ලෙහා තියෙනවා. නිදහස ලේක් එක බලාගෙන. ඉතින් guys අපි සීගිරිය බහැලා ආවට පස්සේ හරිම මහන්සියක් තිබ්බා. අපි නතර වෙලා කැෆේ එකකින් ජූස් එකක් බීලා අපි අපේ දැන් මේ යන්නේ අපේ ස්ටේ එකට විලා මන්කනි. හරිම ලස්සන සරවුන්ඩින් එකක් වටපිටේ තියෙනවා. ගස් කොළන් වලින් පිරීලා කොළ පාටට ඇස් දෙකට පුදුම සනීපයක් දැනෙන්නේ. මේ ඔයාලට පේන්නේ එන්ට්‍රන්ස් එක විලා මන්කනි එකේ. තනිකර කැලෑවකට ගියා වගේ හැඟීමක් තමයි අපි දෙන්නටම මෙතනදී දැනුනේ. ලොකු ගස් කොළන් හරිම කෝසි එන්වයරන්මන්ට් එකක්. තනිකර ෆොරස්ට් එකක් වගේ තමයි අපි දෙන්නටම දැනුනේ. මෙතන විලාස් 4ක් තියෙනවා යාළගේ. එකක් පැඩිෆීල් විලාස්, අනිත් ඔක්කොම ප්‍රයිවට් විලාස්. මේ ඔයාලට පේන්නේ අපේ විලායකට අපි එන්ටර් වෙන ගමන් හරිම ලස්සන ෆුට් පාත් එකකින් උඩට යන්න තියෙන්නේ. ගස් කොළන් මැදින් ඔළුවට පුදුම නිදහසක් දැනෙන්නේ මෙතනට ගියාම. මේ තියෙන්නේ අපේ ප්‍රයිවට් විලායක. අපිට මේ විලායක හම්බුනේ one night එකකට without breakfast 22,000කට. හරිම affordable stay එකක්. ලොකු cozy room එකක් තියෙනවා. බලන්න මෙයාලගේ පොඩි outdoor veranda එකක් වගේ තියෙනවා. හරිම antique look එකකට හදලා තියෙන මෙයාලා. guys ඉතින් මෙතන විලායකේ විශේෂත්වය තමයි මෙයාලගේ ලොකු අඹ කොටුවක් තියෙනවා. අල්ෆොන්සෝ අඹ. එයාලා අපිටත් ඒක try කරන්න දුන්නා. හරිම රහයි යාලගේ ඒ අඹ එක. පුදුම fresh ගතියක් තිබ්බේ. ඒ වගේම අපි කියන්න ඕනේ මෙතන staff එක හරිම හොඳයි. especially මෙයාලගේ manager අපිට මාර welcome එකක් දුන්නේ. අපි enter වුණාම කතා කරන්න ආසෙ හිතුණා. මෙතනට ආපහු එන්න ආසෙ හිතුණා. ඉතින් ඔයාලත් එන්න මෙතන visit කරන්න විලා මන්කනි එක. ඉතින් guys මේ විදිහට තමයි අපේ පළවෙනි දවස අපි end කරේ. Stay tuned for the second day. Thank you.